ආයිබෝවන් අද අපි ටිකක් ගැඹුරින් කතා කරමු මේ හීන ගැන අර හීනවල තියෙනවා කියන සංගමුණු අරුත් ගැන. අපේ අතේ තියෙනවා සිහින රහස් කියලා අදහස් ටිකක් එකතු කරපු දෙයක්. බලමුද ඒකේ තියෙන කරුණුත් එක්ක නින්දෙදි අපේ මනස මොනවද අපිට කියන්න හදන්නේ කියලා. ඕ හොඳයි හරිම. කියන්නේ කුතුහලය දනවන මාතෘකාවක් තමයි ඉතින්. හොඳයි එහෙනම් මුලින්ම බලමු මේ කියන කරුණු අනුව හීන කියන්නේ හරියටම මොකක්ද? නිකන් අර රැට පේන අමුතු පින්තූර හැංගීම් එහෙම එකතුවක්ද? ඇත්තම. ඒක තමයි නින්දෙදි මනසේ මැවෙන සමහර වෙලාවට කිසි සම්බන්ධයක් නැති වගේ පේන රූප, ශබ්ද, හැංගීම් අදහස් ඔක්කොම එකතුවක්. ඉතින් ඒ නිසා මේ අමුතුකම නිසාම අපිට හිතෙන්න පුළුවන් අනේ මේවයි තේරුමක් නැහැ කියලා. ඔව්. හැබැයි මේ සීන රහස් වල කියන විදිහට අන්න ඒ අමුතු බව ඇතුළෙම තමයි අපේ මනසේ ගැඹුරු දේවල් පණිවිඩ වගේ සැඟවිල පියන්න පුළුවන් කියන්නේ. ඒ කියන්නේ අපේ ආසාවන්, බය, බය, දවසේ තියෙන පීඩන, ওই වගේ දේවල් වලින් එන රහස් පණිවිඩ වගේ. මෙන්න මේක තමයි හරිම රසවත් කාරණේ. මොකද මේ කියන විදිහට හීනෙන් දකින්න දේ ඒ විදිහටම ගන්න එක නෙමෙයි වැදගත්. හරියට. උදාහරණයක් විදිහට ගොඩක් අය දකින්නවා කියන හීනියක් තේරුණේ අර උඩක ඉඳන් පල්ලෙහාට වැටෙනවා වගේ. ඔව්. ඒක හරිම සුලභයි. මේ කරුණෝලේ ඉගෙන කියන්නේ මෙහෙමයි. එහෙම වැටෙනවා දකින්න එකෙන් ගොඩක් වෙලාවට සංකේතවත් වෙන්නේ තමන්ගේ ජීවිතේ පාලනයක්. පාලනයක් තමන්ට නැති වෙලා යනවා වගේ හැඟීමක්. සමහර විට ජොබ් එකේ අවුලක් වෙන්න පුළුවන් නැත්නම් පෞද්ගලික සම්බන්ධක ප්‍රශ්නයක්. වැදගත්ම දේ තමයි ඒ හැඟීම හඳුනා ගන්න එක. හරියටම. ඒ කියන්නේ ඒක වචනාර්ථයෙන් වැටෙන එකක් ගැනම නෙවෙයි. නෑ කොහෙත්ම නෑ. ඒ වගේම මේකේ කියවෙනව නේද මේ පාලනය නැතිවීමේ හැඟීම සමහර විට පිටින් එන බලපෑම් නිසා ඇතිවෙන පීඩනයන්ටත් සම්බන්ධයි කියලා. අනිවාර්යයෙන්ම ඔව්. ඒ වගේම තව බලු බැල්මට ටිකක් බය හිතන හීන જાතියක් ගැනත් මේකේ කතා කරනවා. ඒ මොකක්ද? අර මරණය සම්බන්ධ හීන. ගොඩක් අය ඔකට බය වෙනව නේද? දැක්කම කලබල වෙනවා. ඔව්නේ ඒත් මේ සිහින රහස් වල කියන විදිහට ඒකට දෙන අර්ථකථනය ටිකක් වෙනස්. කොහොමද? ඒ කියන්නේ මරණය හීනෙන් දකින්න එක හැමතිස්සෙම භෞතික මරණයක්. නරක දෙයක්. නරක පෙරනිමිත්තක් නෙවෙයිලු. එතකොට මේ කරුණ අනුව හීනෙන් දකින්න මරණය ගොඩක් වෙලාවට සංකේතවත් කරන්නේ යම්කිසි අවසානයක්. සහ ඒ අවසානය තුලින් වෙන අලුත් ආරම්භයක්. ඒ කියන්නේ ජීවිතයේ එක පිටුවක් පෙරලනවා. හරියටම ජීවිතයේ එක පරිච්ඡේදයක් ඉවර වෙනවා. පරණ පුරුද්දක් අතාරිනවා. සමහර විට පරණ ආකල්පයක්. ඒක මිය යනවා වගේ. ඒ කියන්නේ මේක පුදුලික අනන්‍යතාවයේ කොටසක් අතහැරලා අලුත් විදිහට යනවා වගේ දෙයක් වෙන්න පුළුවන්. ඒක හොඳ පැහැදිලි කිරීම. තව මේකේ අවධානය යොමු කරන දෙයක් තමයි අර කවුරු හරි පන්නගෙන එනවා වගේ දකින්න හීන. ඒකත් ගොඩක් අයට අත්දැකීම් තියෙන දෙයක්. ඇත්ත. එතකොට ඒකෙන් මොකද්ද කියවෙන්නේ මේ විස්තරය හැටියට? මේකේ කියන විදිහට එහෙම පන්නගෙන එනවා දකින්න එකෙන් පේන්නේ අපි ඇත්ත ජීවිතේදී මූණ දෙන්න කැමති නැති මග අරින. මග අරින මොකක් හරි ප්‍රශ්නයක් ගැටලුවක් සමහර වෙලාවට අප්‍රසන්න හැඟීමක් තියෙනවා කියන එක. හරි. ඒ කියන්නේ අපි දුවන දේ තමයි හීනෙන් පස්සෙන් එන්නේ. හරියටම. ඒක තමයි. අපි පලා යන දේම තමයි සිහිනෙන් අපිව ලුහුබදින්නේ. එතකොට මේ කරුණ වලින් කියවෙනවා වගේ අපි මග අරින්නේ මොකද්ද කියලා හොයාගන්න මේ හීනේ ඉංගියක් දෙනවා. අනිවාර්යෙන්ම බලන්න මේ උදාහරණ තුනෙන්ම පේන්නේ එකම දේ නේද? හීන කියන්නේ නිකම් අහඹු දර්ශන එකතුවක් නෙවෙයි. ඒක අපේ යටිහිත පාවිච්චි කරන විශේෂ සංකේත තියෙන භාෂාවක් වගේ. රහස් භාෂාවක් වගේ. ඉතින් මේ හැම දෙයකින්ම අන්තිමට අපිට ගන්න පුළුවන් පණිවිඩය මොකද්ද? මේ සිහින රහස් වලින් කියන්නේ. සරලවම කිව්වොත් අපේ හීන ඒවා කොච්චර අමුතුයි වගේ පෙනුනත් තේරුම් ගන්න අමාරුයි වගේ හිතුණත් ඒවා අපේම ඇතුළාන්තය. අපේ හැඟීම්, බය, ආශාවන් ඔය දේවල් තේරුම් ගන්න යතුරක් කරගන්න පුළුවන් කියන එක. අර කිව්ව රහස් භාෂාව තේරුම් ගන්න උත්සාහ කරන එකෙන් අපිට අපි ගැනම වටිනා අවබෝධයක් ගන්න පුළුවන්. එසේනම් අද අපි කතා කරපු දේවල් වලින් පැහැදිලි හීන කියන්නේ හරියට මනසේ ගැඹුරට එබිලා බලන්න පුළුවන් ජනේලයක් වගේ කියලා. ඇත්තම. ඒ ජනේලෙන් පේනදී හරියට කියව ගන්න එක තමයි වැදගත් වෙන්නේ. මේ කරුණුත් එක්ක පොඩි දෙයක් හිතන්න ඉතුරු කරන්නම්. හීන කියන්නේ ඇත්තරම මනසේ රහස් භාෂාවක් නම් මෑතකදී දැකපු හීනයක්. ඒක කොයිතරම් අමුතු වුණත් තමන්ගේ ජීවිතය ගැන සමහර විට තමන් මග අරින දෙයක් ගැන එහෙම නැත්නම් බලාපොරොත්තු වුණ දෙයක් ගැන මොන වගේ ඉඟියක් දෙනව ඇතිද?